සාදරයෙන් පිළිගන්නවා සිරා කොමර්ස් YouTube channel එකට. අද අපි කතා කරන්නේ 11 වසරේ 7 වෙනි පාඩම. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනය. හරිනේ. එතකොට නිෂ්පාදන පිරිවැය ලේඛනය කියන්නේ මොකද්ද? මුලින්ම අපි උදාහරණයක් විදිහට දම්රෝ කම්පැනි ගමු. එතකොට ඔයාලා දන්නවා හිතන්න මෙන්න දම්රෝ එකේ පුටු විකුණන තැන. හරිනේ. මොකද්ද? මෙතන තමයි මොකද්ද? විකුණන තැන. විකුණන තැන. විකුණන තැන කියන්නේ කඩේ. අවුලක් නැහැනේ. එතකොට මේ දම්රෝ එකේ පුටු විකුණන්න නම් පුටු හදන්න ඕනනේ. එතකොට පුටු හදලා මෙතෙන්ට දාන්න ඕන. ඒක තේරුණාද? මෙතන පුටු විකුණනවා. ඒක අවුලක් නැහැනේ. එතකොට ඒ විකුණන්න නම් පුටු හදන්න ඕනනේ. හදන තැන තමයි මේ කේස් එක යන්නේ. දැන් විකුණන තැන හදන ලේඛනයක් වල කතා කරා. මොකද්ද? බඩු විකුණන තැන. කඩේ හදන්නේ මොකද්ද? අපි හැදුවා ලාභ හෝ අලාභ ප්‍රකාශයක්. ලාභ හෝ අලාභ ප්‍රකාශය. ඒක හදන්නේ විකුණන තැන. ඒක හදන්න දන්නවා. දැන් විකුණන්න බඩු හදන්නයි යන්නේ. එතකොට පුටු ටික හදන තැන මෙන්න මෙතන තියෙනවා තව බිල්ඩින් එකක්. දම්රෝ එකේම තැන. පුටු හදන තැන. එහෙනම් පුටු හදන තැන. හදන්නේ සාමාන්‍යයෙන් කර්මාන්ත ශාලාවෙනේ. එහෙනම් මෙතෙන්ට මම ලියනවා කර්මාන්ත ශාලාව. කර්මාන්ත ශාලාව. මෙතන තමයි දැන් පුටුව හදන්නේ. අවුලක් නැහැනේ. එතකොට දම්රෝ එකේ පුටුව හදන්න වියදම් ටිකක් යනවනේ. ලී යනවා, තින්ත යනවා. අන්නේ දම්රෝ එකේ පුටුව හදන්න යන හදනවා කියන්නේ නිෂ්පාදනය කරනවානේ. නිෂ්පාදනය කරන්න යන කොස්ට් එක පිරිවැය එකතු කරලා ගන්නයි යන්නේ. එහෙනම් පුටුවක් හදන්න යන කොස්ට් එක පිරිවැය එකතු කරලා ගන්නයි හදන්නේ. එහෙනම් අපි යනවා දම්රෝ එකේ පුටුව හදන වැඩේට. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවේ කේස් එක. හරිනේ. එහෙනම් අපි යමු මේකේ පුටුව හදන තැනට. ඒ කියන්නේ දැන් මෙතනදී අපි කතා කරේ ෆ්ලෝ එක. මෙතන හදන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශය. ඒක සුපිරියටම පුළුවන්. පුටුව හදන තැන තමයි කතා කරන්නේ. දැන් ඒ ලෙවල් වලදී මේ දෙක සම්බන්ධ කරනවා. පුටු හදලා පුඩු විකුණලා ඒ දෙක සම්බන්ධ කරනවා. ඕ ලෙවල් වලදී එහෙම නැහැ. මේක වෙනම පාඩම. අවුල නැහැ නේ. එහෙනම් අපි යමු පුටුව හදන්නයි යන්නේ. දැන් පුටුව හදන්න නිෂ්පාදන පිරිවැයක් යනවනේ. කොස්ට් එක එහෙනම් යනවා. ඔන්න. අපි එහෙනම් මුළු නිෂ්පාදන පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය දැන් පුටුවනේ හදන්නේ. පුටුව හදන්න යන ඔක්කොම කොස්ට් එක ප්‍රධාන කොටස් දෙකකට කඩනවා. හරිනේ. වර්ග දෙකක්. එහෙනම් පුටුව හදන්න යන එක පිරිවැයක් තමා ප්‍රධාන වර්ග දෙකයි. පුටුව හදන්න ඍජුවම යන පිරිවැය. උදාහරණයක් දම්රෝ එකේ දැන් ලී පුටුවක් කියලා හිතන්නකෝ. ලී පුටුවක් හදන්න යන ඍජුවම යන දේවල් මොනවාද? ලීනේ. හරිනේ. එහෙනම් ඒ වගේ. එහෙනම් මෙතන ඍජු පිරිවැය කියලා එකක් මං හදනවා. ඍජු පිරිවැය. හරිද? මේක කැටගරියක්. ඍජු පිරිවැය ටිකක් පොෂ් වචනයක් කියනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික කියන්නේත් ඍජු වලට. අවුලක් නැහැනේ. ඍජු අනිත් එක වක්‍ර. එහෙනම් අනිත් එක වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැය.
ඒ කියන්නේ මේ කර්මාන්ත ශාලාව ඇතුලේ පුටුව හදන තැන යන කොස්ට් එක. හරිනේ? වක්‍ර පිරිවැය. වක්‍ර පිරිවැයට ටිකක් සුපිරි වචනයක් කියනවා. මෙන්න මේක නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. පොදුකාර්ය කියන්නේ ඔය වක්‍ර ගතිය. වක්‍ර වලට කියන අලුත් වචනයක්. හරිනේ? පොදුකාර්ය පිරිවැය. ඔය විදිහට යන්නේ. එකක් ඍජු අනික වක්‍ර. අවුලක් නැහැනේ. ඊට පස්සේ ඍජුවම යන පිරිවැය. පුටුව හදන්න ඍජුවම යන පිරිවැය ආයත වර්ග 3කට කඩනවා. ආයත වර්ග 3යි. ඍජු කියන්නේ ඍජු කියන පවුලේ පුතාලා 3 දෙනෙක් ඉන්නවා. හරිනේ? එකක් මොකද්ද? ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය පිරිවැය. හරිනේ? ඒක ඍජු එක්කෙනෙක්. ඍජු ද්‍රව්‍ය. ඒවා වෙන නම් පැහැදිලි කරනවා අපි. හරිනේ? අනිත් එක්කෙනා ඍජුමයි. ඍජු ශ්‍රම පිරිවැය. ඍජු ශ්‍රම පිරිවැය. ඒක එක්කෙනෙක්. අනිත් එකනා එයාත් ඍජුමයි. වාසගමනේ ඍජුමයි. හරිද? ඍජු වෙනත් පිරිවැය. ඍජු වෙනත් පිරිවැය. මේ අනිත් කෙනා. ඍජු කට්ටිය, ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. වක්‍ර කට්ටිය කඩමු. එහෙනම් වක්‍ර කට්ටියගෙත් ආය පුතාලා 3 දෙනෙක් ඉන්නවා. වක්‍ර කියන්නේ දැන් දුවලා කියලා. දුවලා 3 දෙනයි. කවුද? වක්‍ර තමයි වාසගමේ ඉන්නේ. කොහොමද එන්නේ? වක්‍ර මොකද්ද? මේකේ විදිහමයි. වක්‍ර ද්‍රව්‍ය. හරිද? වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. වක්‍ර ද්‍රව්‍ය පිරිවැය. අනිත් එක වක්‍රමයි. වක්‍ර ශ්‍රම. වක්‍ර ශ්‍රම පිරිවැය. වක්‍ර ශ්‍රම පිරිවැය. අනිත් එක වක්‍රමයි. මේකේ ඍජු වෙනත්නේ. අරගේ වක්‍ර වෙනත්. එහෙනම් වක්‍ර වෙනත් පිරිවැය. ඔය විදිහටයි එන්නේ. හරිනේ? එතකොට මෙන්න මේ වර්ගීකරණය ඔළුවේ තියෙන්න ඕන. නිෂ්පාදන පිරිවැය ලේඛනයක් හදනවා කියන්නේ රිපෝට් එකක් හදනවා. රිපෝට් එක හදද්දි මේ ඕන වෙනවා. හරිනේ? එතකොට මේ වර්ගීකරණය නෝට් එකකට දාගන්න ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරනවා මේවට උදාහරණ. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත්. පුටුව කේස් එක ගන්න ඒකට උදාහරණ ටික ඍජු කට්ටිය අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්.